සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික් ගැලරියට මගේ යාළුවෝ සියලුම දෙනාම. ඉතින් ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕනේ වීඩියෝ එකක් දාන්න බැරි වීම සම්බන්ධ මේ දවස් ටිකේ මොකද තියෙන කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් මට හම්බුණා ඉතාම වැදගත් වීඩියෝ එකක් කරන්න අවස්ථාවක්. ඉතින් ඒකයි මම මේ ටග් ගාලා ඒ වීඩියෝ එක කැප්චර් කරගත්තේ. ඉතින් මේක ඔයා දන්නවා ඇති ඩෙක් oven එක. එහෙම නැති වුණොත් පීට්සා oven එක කියලා ගොඩ දෙනෙක් හඳුන්වන්නේ මෙන්න මේ oven එක. ඉතින් මේක මට රිපෙයාර් කරන්න අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාවේ ටග් ගාලා තමයි මම මේ කැප්චර් කරගත්තේ. මොකද ගොඩක් දෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. මොකද මේ වගේ oven එකක් රිපෙයාර් කරන්න සාමාන්‍යයෙන් ගොඩ දෙනෙකුට දැනුමක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක තුළින් පොඩි හරි දැනුමක් දෙන්න තමයි try එක දෙන්නේ. ඉතින් මේ oven එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඉග්නිෂන් ඔන් කරාත් ගෑස් එන්නේ නැහැ. ඉග්නිෂන් එකත් වැඩ කරන්නේ නැහැ. එතකොට මේක කොහොමද අපි ගැටලුව නිරාකරණය කරන්න කියලා වීඩියෝ එකකින් බලමු. මේ ඔන් කරත් වැඩ කරන්නේ නැහැ. මේකේ normal ශබ්දයක් එන එක විතරයි වෙන්නේ. හොඳයි, මේ oven එක රිපෙයාර් කරන්න කලින් ඔයාලට මම දෙයක් කියලා දෙන්නම්. ඉතින් මේක තැටි දෙකක් දාන්න පුළුවන් oven එකක්. නමුත් මේකේ කිසිම පැත්තක් වැඩ කරන්නේ නැහැ. සයිඩ් දෙකක් තියෙනවා. ඒ සයිඩ් දෙකෙන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේකේ oven එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා ටෙම්පරේචර් කන්ට්‍රෝලර් ස්විච් එක මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මේකේ බාර් දෙකක් තියෙනවා. එක තැටියක් දාන එක කොටසක ගෑස් බාර් දෙකක් තියෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට ස්විච් එකක් දීලා තියෙන්නේ. ඉතින් මේ පැත්ත රිපෙයාර් කරන්න කලින් මම මේ විදිහට ගලව ගත්තා. ගලව ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. මං කිව්වනේ එක තැටියක් දාන්න තියෙන කොටසට ගෑස් බට දෙකක් තියෙනවා කියලා. ඉතින් බලා ගන්න මේකේ තැටි දෙකක් තියෙන ගෑස් බට හතරක් තියෙනවා. මෙන්න මේක තමයි ටෙම්පරේචර් කන්ට්‍රෝල් යුනිට් එක. ඊට අමතරව මෙන්න මේක තමයි ඉග්නිෂන් කන්ට්‍රෝල් යුනිට් එක. මේ තියෙන ඒ වගේ මේකට ඉග්නිෂන් කන්ට්‍රෝල් යුනිට් හතරක් තියෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ගෑස් එක ඔන් වෙන්න අපි සාමාන්‍යයෙන් ගෑස් කුකර් එකේ අර ස්විච් එක කරගන්න ටක් ගාලා සද්දයක් ඇහලා නේ ගෑස් එක ඔන් වෙන්නේ. අන්න ඒක මේක ඔටෝමැටික්ලි කරන්න මෙන්න මේ යුනිට් එක තමයි භාවිතා වෙන්නේ. ඊට අමතරව මේකේ මෙන්න මේ විදිහට සොලොනොයිඩ් වෑල් දෙකක් සම්බන්ධ වීමක් වෙනවා. ඒ කියන්නේ ගෑස් එක උෂ්ණත්වය අනුව ඔටෝමැටිකලි ඔන් ඔෆ් කරන්න තමයි මේ සොලොනොයිඩ් වෑල් දෙක දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ඔන් කරද්දී මෙන්න මේ සොලොනොයිඩ් වෑල් දෙක ඔන් වීමක් සිදු වෙනවා. ඒ ඔන් වීම හරහා තමයි මෙන්න මේ ගෑස් එක ගෑස් බටේ හර ගෑස් ඇවිල්ලා බර්න් එක ඔන් වීමක් වෙන්නේ. ඒ කියන්නේ ඉග්නිෂන් මේ කන්ට්‍රෝල් එකෙන් ස්පාර්ක් එකක් දෙන ඒ ස්පාර්ක් එකෙන් තමයි ඔන් වීම සිදු වෙන්නේ. ඔන්න ඕකයි සරලවම වෙන්නේ. ඊට අමතරව අවශ්‍ය වාත ප්‍රමාණය හුළං ප්‍රමාණය මෙන්න මේ බ්ලෝවර් එක හරහා ලබා දීමක් වෙනවා. ඉතින් මේකේ ගැටලුව මොකද්ද කියලා බලන්න මං මේ එක ගෑස් බටයක් ගලව ගත්තා. ගලව ගත්තන් පස්සේ ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේකේ ගැටලුව මොකද්ද කියලා හරියාකාරව. මේකට අත තියදී යාළුවනේ මට තේරුණා කිසිම දවසක මේක ගත්තත් හරි සර්විස් කරලා නෑව කියලා. ඉතින් මම මේ විදිහට හුළම් පාරක් අල්ල ගත්තා. ඉතින් මට විශේෂ කෙනෙක් මෙතෙන්දී උදව්වට එනවා. මේන් බලන්න මෙයා තමයි මට අද උදව්වට එන්නේ. පොඩි බාසුන් නැහැ. ඒ බාසුන් නැහැ තමයි මේ යන ටික සම්පූර්ණව ගලවලා මට මේ විදිහට සපෝට් එක දුන්නේ. ඉතින් මේක තමයි ගෑස් බර්නර් එක. මෙන්න මේ බර්නර් එකේ සිදුරු හරහා තමයි අපිට ගෑස් එළියට ඇවිල්ලා මේ හීට් වීමේ ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේ ගෑස් බර්නර් එකේ තියෙන ගැටලු මොනවද කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේ ගෑස් එන බටේ. මේ බලන්න වතුර පිරලා ඊට අමතරව මලකඩ ගාලා ඒක බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ බ්ලොක් වීම හින්දා ගෑස් එන එක අවරි වෙලා තියෙනවා. ඊට අමතරව මේ බලන්න මේ යකඩ බටේ සම්පූර්ණ මලකඩ ගාලා තියෙනවා. සෑහෙන කාලෙකින් ගත්තත් හරි මේක සර්විසින් එකක් ගිහින් නැහැ. ඒකයි මේ විදිහට මේක තියෙන්නේ. මං කිව්වනේ අර ඉග්නිෂන් කන්ට්‍රෝල් එක හරහා අපිට ස්පාර්ක් එකක් දෙන ස්පාර්ක් එකෙන් තමයි ඔන් වෙන්නේ කියලා. මෙන්න මේ පොයින්ට් දෙකෙන් තමයි සුදු පාට පේන පොයින්ට් දෙකෙන් තමයි අපිට ස්පාර්ක් එක දෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේකේ ඇතුලේ කොච්චර මලකඩ ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් මෙහෙම තියෙද්දි මේක පත් වෙන්නේ නැති එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් පොඩි බාසුන්නේ ඔය වැඩ කරන අතරේ මං ඒ ගෑස් බර්නර් එක තවදුරටත් සුද්ධ කරගත්තා. ඊට පස්සේ සුද්ධ කරගෙන මෙන්න මේ විදිහට ආය රීප්ලේස් කරගත්තා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේ
ගෑස් බර්න 4ම මේ විදිහට සුද්ධ කරලා සම්පූර්ණ හොඳට ක්ලීන් කරගන්න. ඊට අමතර මේ බලන්න මේකේ බ්‍රෝවර් එකත් සෑහෙන මලකට කාලා තියෙනවා. ඉතින් බ්‍රෝවර් එකත් මම සුද්ධ කරගෙන මේකට හයි කරගන්නවා. ඉතින් හයි කරගත්තන් පස්සේ ඔන්න වැඩේ සාර්ථක වෙලා තියෙනවා. වැඩේ සාර්ථක වෙලා කියන්නේ ඔන්න කේක් එකකුත් මේ විදිහට බේක් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊට අමතරව මම මේකේ පොඩි කොටසක් තමයි කියලා දුන්නේ. මේකේ වීඩියෝ එකක් විදිහට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. තවදුරටත් වැඩි විස්තර සහිත වීඩියෝ එකක් මට ඉස්සරහට දාන්න පුළුවන් මෙන්න මේ oven එකේ රිපෙයාර් කිරීම සම්බන්ධව. මේ වගේ වැදගත් වීඩියෝ වල නොටිෆිකේෂන් ගෙන්නන්න රතු පාට බෙල් අයිකන් එක ක්ලික් කරලා subscribe කරලා යන්න අමතක කරන්න එපා.